මේ දවස්වල ගොඩාක් වෙසෙන්නේ ඒකට තමයි. මේ ලෝකේ හැමෝම මෑණියනි රාතන් වහන්සේලා හඳුනා ගන්න, ඇසුරු කරන්න, උන්වහන්සේලා ප්‍රත්‍යක්ෂ කරපු නිර්මල ධාම ඇස් දෙක වාගෙන වැඳගෙන සවන් දෙන්න ගොඩාක් කැමති වෙනවා. මාරවලේ කවුරුත් රාත් වෙන්න කැමති නැහැනේ. මම ඇහුවා මාත්‍යා පිචර් රෝල් එකට දෙකට පටන් ගන්න පිචර් රෝල් එකට 3 මාට ගිහලා තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ පිචර් එක ඉවර වෙනවනේ. කීයටද යන්නේ? 12ට පොලිමේ ඉන්නවා. මොකක් බණට කීයටද යන්නේ? 7 බණට. 8 මාරට යනවා. මාර වැඩි. සසරේ නිදහස් වෙන්න ඕන එකට පැයකමාරක් ලේට්ලු මොනවාරි එකක් ඔළුවට වැටිලා මනස පිරියනවලු. මාර වැඩි. ඒකට කල්ැතු ගිහලා පොලිමේට ගෙල. ඉතින් මිනිස්සු අර පිරියනවට මුල් තැන දෙනවා වැඩි. නිදහස් වෙනවට තියෙන වොමනාව අඩුයි. ඉතින් ලක්ෂයක් රාතන් වහන්සේලා පාළ වේවා කියලා ලොකු පින්කම් කෙරුවා. දෑත් වට්ටි 10යි, මල් වට්ටි 10යි, පළතුරු වට්ටි 10යි කියලා ලොකු පින්කම්. හැබැයි බැරි වෙලාවත් එතන හිටපු ලක්ෂ ගානක මිනිස්සු එක දරුවා ගන්න ශාසනයට දුන්නොත් ඒ රාතන් වහන්සේ ලක්ෂය පාළ වෙන්නේ නැද්ද? මාර වැඩි. මේ කවුරුත් එක දරුවෙක්වත් දෙන්නේ නැල්ලු. හැබැයි ඇස්වල කඳුළු පුරවගෙන කෑ ගාලා මේ යාතිකා කරනවා මේ රාතුන් ලක්ෂයක් පාළ වේවා කියලා. එහෙනම් මැටි වලින් අදලා තමයි පණ දෙන්න වෙන්නේ. කොහොමද මේක වෙන්නේ? ඉතින් ඒක අර අන්ධ ස්වභාවයක්. තමන්ගේ දරුවා රාත් වෙනවට තමන් කැමති නෑ. එයා ඉංජිනේරුවෙක් වෙලා, ડોක්ටර් කෙනෙක් වෙලා මේ ලෝකේ හොඳ ප්‍රභූවරයෙක් වෙලා හොඳ වත්කම් එක්ක ජීවත් වෙනවට කැමති. හැබැයි එයා ඒ ජීවත් වෙන හැම තප්පරයක් ගන්න විඳවනවනේ. දුක් විඳිනවනේ. එයා භවයේ අප්‍රමාණ ඔරබොරු වංචා වලට, කපටිකම් වලට මුසු වෙලා, ඉර වෙලා අසරණ වෙනවනේ. ඒක ගැන කිසිම අම්මා තාත්තෙකුට අනුකම්පාවක් හිතෙන්නේ නැහැ. දරුවෙකුට දෙන්න පුළුවන් උතුම්ම දායාදේ රාත් බෝධියනේ. මගේ දරුවා රාතන් වහන්සේ නම. මගේ දරුවා මම මේ සසර දුකෙන් නිදහස් වෙනවා. ඒ තෘප්තිය ලබන්න කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එකඟ නැහනේ. මගේ දරුවා කසාද බැඳලා පිනැස් කරලා ලෝන් අරගෙන කෝල් වලට ආන්සර් කරගන්න බැරුව, ගෙදරට යන්න බෑ, නෝනාගෙන් කනක් ඇවිලා ඉන්න නැහැ. වැඩ පොළට යන්න බෑ ප්‍රශ්න, බැංකුවෙන් හොයනවා ලෝන් වලට ගෙවලා නැහැ. මේ විදිහට හිර වෙලා බෙල්ලේ වැලදා ගන්න, ලනු කැරල්ල ගන්න, කඩේට යන තත්ත්වයටපත් වෙනවට අනිම කැමති නේ. නිදහස් වෙනවට කැමති නැහැ. ඉතින් ඕක තමයි වර්තමාන තත්ත්වය. ඉතින් මේ සමාජය නිවැරදි කරන්න නම් ධාතුන් මතාවක් පූජා වෙච්ච මේ ලංකා භූමිය, පූජා භූමිය බුදුහාමුදුරන්ගේ සිරිපතුල ස්පර්ශ වෙච්ච බිම්බිමක් මේක නැවතේ තත්ත්වයටපත් කරන්න නම් මිනිස් ඔක්කොම යාපත් වෙන්න ඕනේ. එක අම්මා තාත්තගේ දරුවෝ විදියට සහෝදරත්වයෙන් යුක්ත වෙන්න ඕනේ. ඒක වෙන්න නම් කරන්න කිසිම දෙයක් නෑ. එකයි කරන්න ඕනේ. මිනිසුන් ඔක්කොම යහපත් ධාර්මික පිරිසක් බවට පත් කරන්න ඕනේ. ඒක කරන්න ඒක අවබෝධ කරගච්ච රාතන් වහන්සේලා ඕනේ. එහෙම නැතුව මේක කරන්න බෑ. පුදුජන ස්වාමීන් වහන්සේලාට ඕක කරන්න බෑ. ගොඩාක් දේශනා කරන YouTube වල අර මේ වල හැමතැනම කතා කරනවා. කොච්චර සිවුරු තරිනවද? කාන්තාවක් හිතවත් වෙන්න බෑ. එයාත් එක පැනලා යනවා. කවුරු හරි කෙනෙක් සල්ලි ටිකක් දෙන්න බෑ. ඒක FD එකක් දාගෙන සිවුරු හරිනවා. වාහනයක යතුරක් දෙන්න බෑ. උන්වහන්සේ ඒක අරන් ගිහලා ගෑරේජ් බාස් කෙනෙක් වෙනවා. පුදුජනයිනේ. එහෙනම් ඉක්මනට උන්වහන්සේ පිරිනව. එහෙනම් රාතන් වහන්සේලාට විතරයි ඒක කරන්න පුළුවන්. එහෙනම් මම මේ මාපොළොවට, මේ ලංකාවට යුතුයකමක් විදියට මට පුළුවන් විදියට රාතන් වහන්සේලා බී කරනවා කියන තැනට මමපත් වෙලා තමයි දැන් පැය 18ක් වැඩ කරන්නේ ශාසනයේ. හේතුව මෑණියනි මේ හැම ප්‍රශ්නෙටම තියෙන එකම උත්තරේ රාතන් වහන්සේලා තමයි. ආර්ය જાතියක් බී වෙන්න ඕනේ ලෝකෙට. ඒ ආර්ය જાතිය නිවැරදි කරයි සමස්ත පෘථිවියම. මිනිස්සු කිසිම දෙයකින් සෑහීමටපත් වෙන්නේ නැහැ. ඇලෙක්සැන්ඩර් ග්‍රෑම් බෙල් ටෙලිෆෝන් එක අදලා දුන්නා. ඉතින් කතා කරාම ඇයෙනවනේ. ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. මිනිස්සු සෑහීමටපත් උන්නේ නැහැ. ඒක කොහොමද දිනු කළ 2G තාක්ෂණය වහගත්තා. ඒක මදි කියලා 3G වල 4G වල දැන් 5G වල දැන් 6G කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. සෑහීමටපත් වෙන්නේ කෑම කාලා සෑහීමටපත් වෙන්නේ ඇඳලා සෑහීමටපත් වෙන්නේ හම්බ කරලා එකතු කරලා සෑහීමටපත් වෙන්න තවත් වැඩි වෙන්න ඕන තවත් වැඩි වෙන්න ඕන තවත් කොච්චර වැඩි වෙන්න ඕන කවුරුත් දන්නේ එයාට කොච්චරක් වැඩි වෙන්න ඕනේද කියන එක පිළිබඳව මදි. එහෙනම් මේක සෑහීමටපත් කරන්න සැනසෙන්න
තියෙන දේ තෘප්තිමත් වෙන්න. මේ මානසිකත්වයේ දෙන්න නම් ඒක ආර්යවරුන්ට විතරයි පුළුවන් ඒ අවබෝධය දෙන්න එයාට. එහෙම නෙමෙයිද පුතේ? දැන් පුතා BSc කළා, MSc කළා, MPhil කළා, PhD කළා. මරුණා, ආයි ඉපදුණා. ඉඳුල් කට ගාලා හයන්න කියන්න අම්මා තාත්තා ඒපෝ මොනවද පුතේ? ඇපල් බීපෝ බෝට් මාරෙන් PhD කරන්නේ ගිය සැරේ. දැන් ආයි මුලට ඇවිල්ලා. දැන් ආයි ඔතනින් ගිහලා ආයි කැම්පස් එකට ආයි BA MPhil PhD කරනවා ආයි. ආයි මරනෝනේ. ආයි පුතාට ඒපෝ ඇපල් බීපෝ බෝල් කියලා ආයි එකක් කියලා දෙනවා. ආයි පුතා ගිහලා කැම්පස් යනවා. BBA MBA MPhil PhD කියලා කරනවා. කලාංශයෙන් ගියා, විද්‍යාංශයෙන් ගියා, ඇකවුන්ට් වලින් ගියා, බිස්නස් වලින් ගියා, මොන අංශයෙන් ගිහලා මාචාර්ය වුණත් වැඩක් නෑ. ආයි ඒපෝ ඇපල් වලට එනවානේ. ඉතින් ඕක කරන්නේ ඇයි? එක තැන දුවන්නේ ඇයි? උලන් අල්ලන්න උත්සාහ කරන්නේ ඇයි? මේ චක්‍රයට හේතුව මොකද්ද? ඇයි මට මේම වෙන්නේ? ඇයි මම මේ දේවල් කරන්න හිතන්නේ? උපාධි 20ක් ගත්තත් වැඩක් නැල්ලු. එයාගේ තරහයට පාලනය කරගන්න බැරි නම් මහාචාර්ය කෙනෙක් වුණත් වැඩක් නැල්ලු. කෙනෙක් කියන දෙයට අහුම්කම් වෙලා කීකරු වෙන්න බැරි නම් ඒ ක්වොලිටි එක නෑ. ඊට වඩා දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. මම සරල ප්‍රශ්නයක් අහනවා මහත්තයා. ලෞතර බුදුරජාණන් වහන්සේ PhD කීයක් කළාද? O level කරාද? O level result එක මට කියන්නකෝ. අද මුළු ලෝකෙම කෝටි 800ක් ඉන්නවා. ලෝඩ් බුද්ධා කිව්වොත් අග්ගල සාදු සාදු කියනවා. ඇයි ඒ? ඒ අවබෝධය. මිනිසෙක්ගේ ශ්‍රේෂ්ඨත්වය වැඩි වෙන්න අධ්‍යාපනය නෙමෙයි අවශ්‍ය අධ්‍යාපනය. අධ්‍යාපනයේට මේ ලෝකයේ තියෙන සේරම සිලබස් ටික මෙල්ල වෙනවා, යටත් වෙනවා. නෑ ඒක පිළිසිඳ ගැනීමත් එක්ක ඇති වෙන එකක් නෙමෙයි. මහත්ය ඉපදෙලා පුංචි කාලේ දන ගාගෙන යනකොට අවුවෙච්ච හැමදේම කටේ දාලා කනවනේ. ඒවා පිරිසිදුද SLS සාතිකයේ තියනවාද? ඒක රාජ්‍ය ආහාර දෙපාර්තමේන්තුවෙන් අප්‍රූවල් එක දීලා තියනවාද? නැත්නම් කටේ දාලා කාලා දානවා. පිරිනු වෙලා තියෙන ඒවත් කාලා දානවා. ටික ලොකු වෙනකොට කෙලෙස් අවදි වීම නිසාටගත් ප්‍රශ්නයක් ඒක. ඒකයි කෙලෙස් නිරෝධි වුණාට පස්සේ රාතන් වහන්සේට සත්ව ස්වභාවය නැත්තේ. මම කියන සංකල්පෙ නැත්තේ. මේ කෙලෙස් නිසාටගත් එක. කෙලෙස් ඇත මම ඇත. කෙලෙස් නැත මම නැත. කෙලෙස් නිසා තමයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ. මමත්වේ නැති කරන්න නම් කෙලෙස් නිරෝධ කරන්න ඕනේ. විඥානයක් නැතුව කිසිම සත්‍යයක් ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. හැබැයි විඥානය අඳුනගත්තේ දවස් 7කට පස්සේ වෙන්න පුළුවන්. නමුත් already active වෙලා ඒක. දැන් බලන්න මාත්‍යාගේ කන් දෙක සාමාන්‍ය කෙනෙකුට පොඩ්ඩක් දිගයි. එතකොට ඒක මහා පුරුෂ නෑ එහෙම කන දිග නෑ. නිකන් කිව්වේ. මාත්‍යාගේ කන් දෙක සාමාන්‍ය කෙනෙකුට වඩා අඟලක් දිගයි. එතකොට ඒක මහා පුරුෂ ලක්ෂණයක්. ඊට ගත්තාම මේ ඇඟිලි තුඩු ටික දණිසට වඩා දිගයි. අත් දෙක. එතකොට ඒකත් මහා පුරුෂ ලක්ෂණයක් නේ. දැන් එහෙම නෑ. මම නිකන් කිව්වේ. එතකොට මේක ඇති වෙන්න ඕනේ මාත්‍ය පෙර සංසාරයේ වඩපු ඒ මහා පුරුෂ ලක්ෂණ වලට අදාළ ගුණධර්ම වලට අනුව නේද? එතකොට ඒ සියලුම දේවල් ඒ පුරුෂ ලක්ෂණ වලට අදාළ විදියට වෙනවා නම් දැන් මෙතන මාත්‍ය නැහැ. තාත්තගේ එක ස්පර්ම් එකක් මව් කුසට ඇතුල් වෙලා දැන් කලලෙන් මාත්‍ය නිර්මාණය වෙන්න යනවා. දරුවෙක් විතර නිර්මාණය. එතකොට එතන කිසිම දෙයක් නැතුව විඥානයකුත් නැතුව තිබුණොත් මාත්‍යාගේ කයේ බොඩි එකේ ෆන්ක්ෂන් එකේ ස්ට්‍රක්චර් එකේ ඒ කියන්නේ සියලුම දේවල් තොරතුරු ටික දැන් තීරණය කරන්නේ කොහොමද? විඥානේ නෙමෙයි රෙකෝඩ් එක තියෙන්නේ. මගේ සිතටනේ. එතකොට මේ සිත ඒ කලලේ ඩිම්බයට ගිහිල්ලා මෙයා දරුවෙක් විදිහට ප්‍රසූත වෙනවා කියනකොටම අර විඥානේ ඇටච්චලා ඉවරයි. ඒකට අදාළ තොරතුරු වලට තමයි අම්මයි තාත්තයි කළුයි මාත්‍යා හොඳට සුදුවට ඉන්නවා තලලුයි. ඇයි? අර විඥානේ තොරතුරු වල තියෙනවා මාත්‍යාගේ වර්ණය මේක කියලා. උසපල අම්මයි තාත්තයි කොටයි. මාත්‍යා උසයි. උස තීරණ වෙලා ආයුෂ තීරණ වෙලා හිතන විදිය, පතන විදිය. සමහර දෙමව්පියන්ට වඩා මාත්‍යා හොඳට හිතලා වැඩ කරනවා. මාර වැඩේ දෙමව්පියන්ට ඒ ඇබිලිටි එක නැහැ. ඒ ස්කිල් එක නැහැ.
එහෙනම් මේ විඥාණයට සාපේක්ෂව අර සියලුම තොරතුරු ටික ඉන්ෆර්මේෂන් ටික DNA RNA මාත්‍යාගේ අධ්‍යාපනය මාත්‍යාගේ නෝනා මාත්‍යාට හම්බෙන්න ඕනේ දරුවෝ මාත්‍යාගේ රස්සාව මාත්‍යා විදේශගත වෙනවද එහෙම නැත්නම් මේ රටේ ඉන්නවද මාත්‍යාට මේ කාලේ හම්බෙන්න තියෙන වත්කම් මාත්‍යාට මේ කාලේ අද වෙන්න තියෙන ලෙඩ රෝග සේරම ටික දැන් කයේ තියෙනවනේ කොන්දේ අමාරු ඉඳලා දනිස් අමාරු ඉඳලා දත් කැක්කුම ඉඳලා ඒ දත්වල DNA වල ඒක රෙකෝඩ් එක තියෙනවනේ එන විඥාණයෙන් තමයි අර ඔක්කොම ටික ස්ප්‍රෙඩ් වෙලා තියෙන අර්ථයන් වලට තොරතුරු ටික. එහෙනම් විඥානය පසුව ආවයි කියන එකට මම විරුද්ධ නෑ. එකඟත් නෑ. මොකද හේතුව ඒක හේමනම් උනේ. ඉපදුනාට පස්සේ නම් ඇතුළුනේ. එතකොට මේ ඉපදෙනකොට මේ කය తీරන්නේ මොන හේතුවක් නිසාද? ඒ තොරතුරු හම්බුනේ කොහමද? ඒ ইনফර්මේෂන් කොතනින් අරගෙනද මෙයා මේ විදිහට මේ බොඩි එක හැදුවේ? විඥානයක් නැතුව බොඩි එකක් හදන්න පුළුවන් නම් ඕනතරම් නිකන් කුණු ගොඩවල් වල සත්‍යය නිර්මාණය වෙනවා විඥානයක් නැතුව. එහෙම සමීකරණයක් ලෝකේ නැහැ. චේතනම් භික්කවේ කම්මං වදාමි. අම ඒකටම චේතනා මුල් වෙනවා නම් මේ කය කින ඵලය නිර්මාණය වෙන්නේ හේතු වෙච්ච චේතනාව කෝ? ඒ චේතනාව අඩංගු වෙච්ච සිතකෝ? එතන ප්‍රශ්නයක් එනවා. දරුවෙක් යම්කිසි කුසක ඉපදෙනකොට එයා ඒ කුස තියෙන කාලය, දීපේ, දේශේ, කුලේ මව මේ මව කියන කෙනා එයා තෝරගන්නේ 75% එයාගේ තියෙන තොරතුරු සහ අම්මගේ තොරතුරු දෙක සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කුසයට අයිති වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය මහබෝධිසත්වයේ කැමතැනම ඉපදෙන්නේ නැහනේ. ඒ පාරමී තියෙන ශ්‍රේෂ්ඨ මාතාවකගේ කුස තමයි ඉපදෙන්නේ. එහෙම නැතුව ඉපදෙන්න බෑ. එතකොට මේ දරුවා මෙතන ඉපදෙනවා කියන්නේ අම්මගේ චරිතයේ තියෙන 75% එයාට සමානයි. ඒ සමාන වෙච්ච නිසා තමයි ඉපදුනේ. එතකොට දේහ ලක්ෂණත් ඒ හැඩරුවත් එක්කෝ පියාට මවට සමානයි. සමහර අය ඉන්නවා ආත්පසීම වෙනස්. මොකද්ද? ඒගොල්ලෝ දකින රූප, ඒ රූප වලට වෙච්ච ප්‍රියභාවයට සාපේක්ෂව රූපේ වෙනස් වෙලා. ඒකයි අර පොඩි ළමයින්ගේ ලස්සන රූප කාමරවල ගහලා තිබුණාම ඉපදෙන දරුවාගේ රූපේ වෙනස් වෙනවලු. එයාගේ DNA වල තියෙන්න ඕනේ. ඒ වෙනස් වීමේ හැකියාව ඒ අදාළ ක්ලෝරෝසෝම් වල පැටර්න් එක තියෙන්න ඕනේ. යම්කිසි පීඩනයක් චිත්ත වීතියක් ආවොත් ඒකට අදාළව වෙනස් වෙනවා කියන එක. වෙනස් වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කරනකොටගෙන නිවැරදිව කතා කරලා, නිවැරදිව දැකලා, නිවැරදිව සවන් දීලා, නිවැරදිව ඇසිරිලා, නිවැරදිව ඉතලා අර වැරදියට කලාම ඉපදෙන්න තියෙන අවස්ථාව පුළුවන් තරම් වළක්කලා ඉපදෙන්න තියෙන අවස්ථාව අයින් කරගන්න පුළුවන්. එහෙම පුළුවන්. ඕනෝටත් වඩා ಗುಣධර්ම වැඩි වුණොත් එයාටගේ ಗುಣධර්ම වලට සාපේක්ෂව මේ මහ පොළවේ පරිසරය සකස් කරන්න බෑ. එතකොට එයාට දිව්‍ය ලෝක පරිසරයක් තමයි සැකසෙන්නේ. එතකොට එයා දිව්‍ය ලෝක යන්න ඕනේ. මොකද හේතුව එයාට ගොඩාක් ಗುಣධර්ම වැඩි. මහ පොළවේ ඉන්න මිනිසුත් එක්ක එයාට ඒ කර්ම පරිසම් දෙන්න බෑ. ඒ පරිසරේ නෑ. ඒ නිසා එයාට දෙන්න ඕන සැප තියෙන්නේ මේ පොළවේ නෙමෙයි උඩ පොළවේ. එන්න උඩ තලයකට යවනවා එයා. ඒක తాවකාලික කියන එකට අදහස් කරන්නේ තමන් මොනවාරි අදහසක් ගන්නවා. කියමුකෝ තමන් හරි කලබලයි. එතකොට ගුරුවරයෙකුට ගිහිල්ලා කියනවා මම ටිකක් කලබල චරිතයක්. මේ මොනවාරි දෙයක් ඇයෙනකොට එයා කියන්න කලින් මම ඩිසිෂන් එක අරන් ඉවරයි. පස්සේ බලනකොට ඒක එහෙම නෙමෙයි ඒකට තවත් වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ කලබලකාරීත්වය හදන්න ඕනේ. එතකොට කියනවා එනං අපි ඒකට මෙඩිටේෂන් එකක් තියෙන එක ටිකක් පුරුදු කරමු. ඒක පැවිදි වෙලා සමහරට සතියක් දෙකක් වඩනකොට අපිට තේරෙන දැන් මට හොඳට සවන් දීලා කියනකම් ඉඳලා කියලා ඉවරනාට පස්සේ තේරුම් අරගෙන වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ පන්සිල් අරගෙන මම ගෙදර යනවා. ඇයි ඒ తాවකාලික පැවිද්ද දෙන්නේ? මම සියලු දේවල් වල නිදහස් වුණා, වගකීමෙන් තොර වුණා, මම මේ වෙනුවෙන්ම මගේ ජීවිතේ කැප කළා කියන මනස යට එන්න ඕනෙලු. එතකොට තමයි වැඩෙන්නේ. නැත්තම් භාවනා යෝගින ඔව් කියන පොඩ්ඩක් ඉන්න මම භාවනා ඉවරලා ගන්නම් කියලා තියෙනවා. ආයෙත් මොකද පරිපක මිනිසට අදන්නකෝ. ඕමම දැන් විනාඩි 5න් පාට කෝල් වෙනවා. ඊට පස්සේ භාවනාවෙන් පස්සේ ගිහලා රටේ නැති කටට ඊමේල් දානවා, මැසේජ් දානවා, කතා කරනවා. දැන් කොහොමද වැඩෙන්නේ මේක? අර පැවිද්ද කමට ඇතුළත් කරන්නෙම ෆෝන් එකේ ඉඳලා බැඳීමේ ඉඳලා සියලු දේවල් ඩිස්කනෙක්ට් වුණාම පොඩි කාලයක් ඇතුළත යා ලොකු වෙනසකටපත් වෙනවා. දැන් ආස්වාස ප්‍රාස්වාස කරන භාවනා යෝගියෙක්ගේ සිත එක අරමුණටපත් වෙන්න පැවිදි වෙච්ච කෙනෙකුට සාමාන්‍ය විනාඩි 45ක් විතර කාලයකින් අරමුණු ගත වෙනවා.
හැබැයි ගී කෙනෙක් කරන්න ගියොත් පැයක් එකමාරක් හිටියත් ඒ ඔළුවේ දුවනවනේ. ගොඩාක් ඒවා. දැන් තව එකක් තියෙනවා අවශ්‍ය කෙනෙක් එනවා මේම වැඩක් තියෙනවා ලොද්ද ලිපේ තිබ්බා. අම්මා කෙනෙක් භාවනා කරනවලු කරන ගමන් කියලා පොතේ සීතලක් දැනෙනවා වැස්ස එනවා කියලා රෙදි ටික ගන්න කියලා. අස්සරින් නැල්ලු. ඉතින් පුතා කියලා රෙදි ටික කරන්න. පොතේ ලිපේ ගින්දර පොඩක් අඩු කරන්න කියලා. ටට්ටු කළා කිව්වා අම්මා භාවනා කරන්න එපා වැඩ ටික කරගෙන යන්න කියලා. තේරුමක් නැහැ භාවනාව. බල්ලා බොරන පුතේ කවුද කියලා බලන්න කියලා කිව්වලු. මොකවත් අතහැරලා නැහැ. ඉතින් එහෙම කරලා භාවනාවකුත් තේරුමක් නැහැ නේ. දැන් මානකමේදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ රාහත් බෝධිය නෙමෙයි. ඩිසිප්ලින්. ඒ රටේ මිනිස්සු අනිවාර්යෙන් පැවිදි වෙන්න ඕනි කියලා නීතියක් රටේ රජුරෝ දානවා. එතකොට අඩුම මාස 6ක්වත් පැවිදි වෙලා හිටියේ නැත්තම් රජේ රැකියාවලට ගන්න. එතකොට ඒගොල්ලෝ මාස 6ක් පැවිදි වුණාම නැගිටින්න ඕනේ කියනලා ඉඳ ගන්න ඕනේ කියනලා කතා කරන්න ඕනේ කියනලා වැඩිහිටියන්ට කරු කරන්න ඕනේ කියනලා සේරම ඩිසිප්ලින් ටික උගන්වනවා. ඉගෙනුවාම ගොඩාක් විනයගරුක ප්‍රතිපත්තිගරුක සමාජයක් ඇතිවෙනවා ලෝකේ. අනිවාර්යෙන් අමුදාවට ගත්තාම ඒ රටේ සියලුම පුරවැසියෝ හරිම මේ පෞරුෂයෙන් යුක්තයි. පර්සනැලිටි එක ඉහළ තත්ත්වයක. අර කම්මැලි වෙලා අර නිකන් පාරේ වැනි යන ස්වභාවය නෑ. ස්ටඩි ඒගොල්ලෝ. මොනාරි රටට ප්‍රශ්නයක් වුණොත් ටග්ගල වෙපන් එක ගත්තාම ඒගොල්ලෝ දන්නේ කැන්ඩල් කරන විදිය. මාත්‍ය ප්‍රශ්නයක් අහනවා ඉන්දියාවේ ඉපදිච්ච බුදුහාමුදුරන්ට ඉන්දියාවට වඩා ලංකාවට වැඩිපුර වටිනාකම ප්‍රචලිතය භාවයක් ගෞරවයක් ලැබිලා තින්නේ ඇයි කියලා. මාත්‍ය මෑණියන්ගේ අම්මා තාත්තා මෑණියන්ට ආදරේ නේ ඊට වඩා මහත්ය ආදරේයි. ඒකම තමයි මේකට වෙලා තින්නේ. බුදුහාමුදුරේ ඒ උපදුනාට මේ මිනිස්සු බුදුහාමුදුරන්ට ඒගොල්ලන්ගේ රටේ කට්ටියට වඩා ආදරේ. ඒ නිසා ඒ රටේ මිනිසුන්ට වඩා බුදුහාමුදුරන් නමස්කාර කරනවා බුද්ධ පූජාව තියෙනවා. අනේ මේක කරන්න හොඳ නෑ මේක පව් ඒ ප්‍රතිපත්තියේ පීඨනවා. හැබැයි ඉන්දියාවේ කට්ටිය එහෙම නෑ. ඒගොල්ලෝ ගණන් ගන්න. ඇත්තටම මෑණියන්ගේ ගෙදර අම්මා තාත්තට මාත් ආදරේ නේද? මුළු ජීවිතේ මෑණිය වෙන කැප කරලානේ. ඇයි එහෙම කළේ? බුදුහාමුදුරන්ටත් ඒක තමයි කළේ මිනිස්සු. ඔබ වහන්සේ ඉන්දියාවේ ඉපදුනාට ඔබ වහන්සේ අපේ කියලා හැමතැනම වේර විහාර ඇදුවා. හැමතැනම විහාර ඇදුවා. හැමතැනම බුද්ධ පූජාව තිබ්බා. හැම පොයටම සිල් ගත්තා. හැබැයි ඉන්දියාවේ සිල් ගත්ත පිරිසක් මම දැකලා නැහැ මගේ ජීවිතේට. ඒ ප්‍රතිපත්තිය එච්චර පිළිගත් එක තමයි ඒකට හේතුව උපාසක මාත්‍යා ලෝතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ඉපදිච්ච රටට වඩා මේ රටේ මිනිස්සු පිළිගත්තා. පිළිගන්න තරම් ගුණ තිබුණා. ඒ අයට බුදුහාමුදුරන්ගේ වටිනාකම ස්පර්ශ වුණා. ගොඩාක් දුක තේරිච්ච අය හිටියා. ඒගොල්ලන් නිදහස් වෙන්න ක්‍රමයක් නැතුව තිබුණේ. ඒ ක්‍රමය කියපෝ ඒ බෝධිසත්වයෝ තමන්ගේ ශාස්ත්‍රෝ වහන්සේ විදියට අදවතින් පිළිගත්තා. ඒ නිසා පුංචි කාලෙම ළමයි දාම් පාසල් ඇරියා. දෙපොයට මිනිස්සු සිල් ගත්තා. පොඩ්ඩක් හරි හිතට කම්පනයක් දැනුනොත් ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු තැන් වලට ගිහිල්ලා භාවනා කරලා වැඳලා හිත සනසගත්තා. ඒගොල්ලෝ මත්පැන් සරණ ගියේ නැහැ. චිත්‍රපට සරණ ගියේ නැහැ. විනෝදාංශ සරණ ගියේ නැහැ. ඒගොල්ලෝ බුදුන් වැඳලා හිත සනසගත්තා. ඒ නිසා ඉන්දියාවට වඩා බුදුහාමුදුරන්ට ලංකාවේ වටිනාකම වැඩි වුණා. ඉපදිච්ච ගෙදරට වඩා දීගේ ගෙදර එයා රජිනක් වගේ ඉන්නවා. ඉපදිච්ච ගෙදර යට දුව කියන වටිනාකම විතරයි තිබුණේ. මෙතන ගෘහණිය, ගෘහ මූලිකාව, ගෘහ පාලකයා, එයාගේ භාර්යාව, සමහුරුමි සියලුම දේවල් ඉහළින් හම්බුණා. අපේ දුව කසාද බඳලා ගිය තැන රජින වගේ කියලා කියනවා. එහෙනම් එයාට රජකම හම්බෙලා කියන එක. අර ගෞරවයෙන් පූජනීය මට්ටමේ පිළිගත්තේ නැති ඉපදිච්ච රටේ බුදුහාමුදුරන්ව අපි බුදුරජාණන් වහන්සේ විදිහට පිළිගත්තා. දිස්ත්‍රික්ක 25 උන්වහන්සේට විහාර ඇදුවා. අපේ දරුවා අපි ශාසනයට පූජා කළා. බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය නිසා ඉපදිච්ච රටට වඩා මේ රටේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා මට හිතෙනවා. ඒකට හේතුව මේ රටේ මිනිස්සු ශ්‍රේෂ්ඨයි. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිගත්තා. අලුත් වටිනාකමක් දුන්නා. දැන් අපේ හම්බුනේ මම බුද්ධ ගයාගෙන පරණැසිලා කටිනාතරණ කරා. දැන් ඒ පැත්තේ ගොඩාක් දුප්පත් මිනිස්සු.
හැබැයි දැන් අපේ රටේ එහෙමද මෑණියෝ දකින්නේ? මමත් ඒ පැත්තට ගියා මම දැක්කේ එහෙම නෙමෙයි. දාන පාරමිතාව ගොඩාක් අඩු දුර්වල පිරිසක් එකට ඒක රාශි වෙලා ඉපදිලා එක පළාතක කියලා. මෑණියනි මේ විශ්වයේ යුනිවර්සල් ලෝ කියලා තියෙනවා. විශ්ව නීති ඒ නීති වලට එකඟ නම් ඒ වෙලෙම ඒක සිද්ධ වෙනවා. නීති වලට පිටුපාලා නම් සමහරට ප්‍රමාද වෙලා සිද්ධ වෙයි සමහරට සිද්ධ වෙන්නේ නැහැ. මෑණියෝ යමක් පතනකොට ප්‍රාර්ථනා කරනකොට එතන මෑණියෝ ඉන්න බෑ. ඒකේ මෑණියන්ගේ යටි අරමුණක් වාසියක් බලාපොරොත්තුවක් තියෙන්න බෑ. 100% ඒක අනිත් අය වෙනුවෙන් කරන ඉල්ලීමක් වෙන්න ඕනේ. ඉල්ලලා බලන්න. බෝධිය ළඟට කියලා වඳින්න ඕනේ නිකන් මෙනෙහි කරන්න දැසිරිමා බෝධිය. අනේ මේ සත්‍ය ගොඩාක් අපහසුයෙන් ඉන්නවා. එයාගේ පෙර මොනවාරි කුසලයක් පිනක් තියෙනවා ඒක අවදි වෙලා ඒ කුසලානුභාවයෙන් එයා සනීප වෙන්න ඕනේ මේක ජයසිරිමා බෝ සමිතික පීඨෙන් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට වාසියක් නැහැනේ බලාපොරොත්තුවක් නැහැනේ. එයාගෙන් කිසිම ප්‍රයෝජන බලාපොරොත්තුවක් නැහැ. පුද්ගල සත්ත්ව ස්වභාවයක් අපිට නැහැ. පරාර්ථකාමීත්වයෙන් එයා ගැන ඉල්ලන්නේ. ටග්ගල එක ලැබෙනවා. අපිට කියලා ඉල්ලන දේවල් විශ්වයෙන් අවුම්කම් දෙන්නේ නැහැ. හේතුව විශ්ව නීතියේ විශ්ව ශක්තියට කොස්මික් එනර්ජි වලට ඔයවත් පුද්ගල සත්ත්ව ස්වභාවයක් නැහැ. බයෝ එනර්ජි බවට ඒ විශ්ව ශක්තිය ප්‍රාණ ශක්තිය බවට පත් වුනාම දැන් සත්ත්ව ස්වභාවය මං අදලානේ. එතකොට මහා මූදේ වතුර බෝතලයකට දාලා මූඩිය වාලා මූදට විසි කළා වගේ. බෝතලේ ඇතුලේ තියෙන මූදු වතුර එළියෙත් මූදු වතුර. හැබැයි කනෙක්ෂන් එක නැහැ. පුද්ගල සත්ත්ව ස්වභාවයෙන්. ඒ නිසා මම ඉල්ලන දේවල් తాවකාලික පෙන්ඩි. මූඩිය හැරියාම දෙක කනෙක්ට් වෙනවා. ඒතකොට සත්ත්ව ස්වභාවයෙන් තොරව ආනවා. සියලු සත්‍යයන්ට වැස්ස වැයලා ආහාර පාන නිෂ්පාදනය වෙලා හැමෝම සතුටින් ඉන්නවා දකින්න මම හරි කැමති. මේක මහා සෑයේ දෝණයක් ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් මේක සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතනම වැයලා මම තෙමිලා. මගේ අඳුම ගන්න දෙයක් නැහැ. ඇයි සියලු සත්‍යයන්ගේ ආපත වෙනින් ඉල්ලපු නිසා මටත් ඒක හම්බ වෙනවා. මමත් තෙමිනවා වැස්සට. හැබැයි මගේ ඉඩම තියෙන පර්චස් 13 මාරක් ඒකට විතරක් වයින්න ඕනේ. අල්ලපෙකට මනුස්සයල බොණ්ඩවත් වතුර නැ ලිඳ ඉඳෙන්න ඕනේ කියලා. එළිය වැටෙනකම් බෝධි පූජා තියනවලු පිරිත් කියනවලු. අපේ ලිඳත් ඉඳෙනවා. අපිටත් වතුරද. අනිත් එක අපි ඉල්ලනකොට ඒ ඉල්ලන දේ පිළිබඳව ද්වේෂයක්, වෛරයක්, පටිඝයක් තියෙන්නම බෑ. මහා කරුණාවෙන් සෙනෙහසෙන් තමයි ඒක ඉල්ලන්න ඕනේ. මේ ඉල්ලුවොත් තමයි ඒක වෙන්නේ. දැන් අපි Tamanට ඉල්ලන එක අර පුද්ගල සත්ත්ව ස්වභාවයක් එක්කනේ තියෙන්නේ. ඒ නිසා අර රිසල්ට් එක අඩුයි. අර 100% රිසල්ට් එක නෑ. 10%ක් 15ක් තියෙන්න පුළුවන්. අය අර මම නිදුක් වෙන්න ඕනේ, මම නිරෝගී වෙන්න ඕනේ, මම එතකොට අනිත් අයට ඔක්කොම එන ගන්න ඕනේද? බුදුරජාණන් වහන්සේ තේම තමයි කියන්නේ. සියලු සත්‍ය බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ඉල්ලුවේ Tamanට මේ සියලු දේවල් අවබෝධ කරන්න නෙමෙයිනේ. සියලු සත්‍ය සසාර දුකින් නිදහස් කරන්න. ඒ නිසා විශ්වය තීරණය කරා එහෙනම් මේ මහා බෝධිසත්වයා කවදාද අපි බුදු කරනවා කියලා. ගෞතමයන් බුදු වුණේ ඒ නිසා. මම අහන්නේ මාත්‍යාට රාජ්‍ය මට්ටමින්, රැකියා මට්ටමින්, සමාජීය මට්ටමින්, පෞල් ජීවිතෙන්, සහෝදරයන්ගෙන්, දේපල වලින්, මේ යාළුවන්ගෙන් මොනවාරි ප්‍රශ්නයක් ආවා. මාත්‍යාට ඇත්තටම ඕනේ ඒ ප්‍රශ්نين මිදෙන්න නිදහස් වෙන්නද? එහෙම නැත්නම් ඒ ප්‍රශ්නෙට හොරොත්තු දෙන එක සහ ඒක සන්තෝෂෙන් බාර අරගෙන කිසිම පීඩනයකින් තොරව සන්තෝෂෙන් විඳින මානසිකත්වයේද? මානසිකත්වය තමයි. එහෙනම් අපි ඒක යථාභූත ඥාණයෙන් ටිකක් විග්‍රහ කරලා බලනවා. ඇයි එහෙම වුනේ? ඇයි මේම නොඋනේ? මෙයා මගෙත් එක්ක තරහා වුනේ ඇයි කියලා මම කල්පනා කරනවා. ඇයි එයා මගෙත් එක්ක තරහා නොහිටියේ? ඒ යහලුකම මෙච්චර කාලයක් තිබුණ නැතේ. එතන වැරදුනා. මෙතන මම අතන වචනයක් කිව්වනේ යාට. එතන තමයි වැරදුනේ. එතකොට ඒක නිවැරදි කරගන්න ඕනේ. යාළු වෙන එකත් තරහා වෙන එකත් මම කරන එකක් නෙමෙයි. හේතුව මේ ලෝකේ ස්ථීර මිතුරෙකුත් නැහැ, ස්ථීර ආතුරෙකුත් නැහැ. එහෙම නේද? උපාසක මහත්තයා වේදිකාවේ නැගලා කෑ ගාලා බයිනවා. පස්සේ ගිහිල්ලා ඒ පක්ෂෙට එකතු වෙනවා. දැන් දෙන්න එකට එකතුලා තේබුණා. ස්ථීර ආතුරෙකුත් නැහැ, ස්ථීර මිතුරෙකුත් නැහැ. හැමදේම తాවකාලිකයි. අපි අnder කරන්නේ හොඳ දෙයකට ආශිර්වාදේ මට මේකට ලබා දෙන්න කියලා ඉල්ලන්නත් බැරිද? පුළුවන්. එතන පරාර්ථකාමීත්වයක් නේ තියෙන්නේ.
එතකොට මාත්‍යා මේ දේ මම කරන්න යනවා මට මේකට ආශිර්වාද දෙන්න කියලා රුවන්වැලි සෑයකට හරි විශේෂ පූජා භූමියකට කියලා ඉල්ලීමක් කරනවා. ඒක ඉල්ලන්නේ මාත්‍යානේ. ඒතර මාත්‍යාගේ විඥානේ තමයි ඒ රික්වෙස්ට් එක ඉදිරිපත් කරන්නේ විශ්වයට. හැබැයි ඒ විඥාණයට ඒ කියන දේ ලබන්න අවශ්‍ය කැපැසිටි එක නැත්තම්, පාරමී නැත්තම් අන්න අරක ප්‍රසන්ටේජ් වලින් අඩු වෙනවා, පෙන්ඩිං වෙනවා, එහෙම නැත්තම් පෝස්ට්පෝන් වෙනවා. එතකොට ඒක අරන් දෙන්න පුළුවන් කැපැසිටි එක වැඩි කෙනෙක් ළඟට ගිහලා ඉල්ලුවොත් සමාහට හිතනකොටම ඒක අනිත් පැත්තට දික්ත ධම්ම වේදනීය විදිහට යනකොටම අර ඔක්කොම සැකසීලා. මේ බුදු ඇඳලා හඳුනේ මම අද මේ වගේ හොඳ දෙයකට යනවා. මට මේකට ආශිර්වාද කරන ශක්තිය ධෛර්යය මට දෙන්න කියලා එහෙම ඉල්ලන එක වරදක් නෑ. වරදක් නෑ. ප්‍රාර්ථනා කරන එක වරදක් නෑ. ඒව කරන්න අපේ මනස තවත් පිරිසිදු වෙලා යහපත් පැත්තෙන් ශක්තිමත් වෙනවා. ඒක අර කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන්නේ අපිට වඩා යම්කිසි කෙනෙක් සිතින් ගොඩාක් පිරිසිදු නම් එයාගේ ෆ්‍රීකවන්සි ලෙවල් එක ගොඩාක් ලෝ නම් එයාගේ රික්වෙස්ට් එක විශ්වයට අගලනවා. ඒක අර රාතේකට මොනවාරි කරලා මග යනකොට පොල් ගෙඩියක් හරි ඔලුවට වැටෙනවලුනේ. වැටෙන්නේ නැහැ පොල් ගෙඩිය. පොළු නෑ ගිය සතියේත් කඩලා කුරුම්බ ගෙඩිය නැට්ට හපලා ලනු රේනා. ඔලුවට වැටෙන්නේ දික්ත ධම්ම වේදනීය කර්ම. ඒක ඒගොල්ලන්ගේ කැපැසිටි එක වැඩි. කෙනෙක්දියා බලලා අනේ මෙයා ගොඩාක් අමාරුවෙන් ඉන්නව නේද? ඉක්මනට මෙයා සනීප වෙන්න ඕනේ කියලා නිකන් ප්‍රාර්ථනා කරන හොස්පිටල් එක යනකොට. ඒට උදේ ටිකට් කපනවා. එයාගේ කැපැසිටි එක වැඩි. පුද්ගලයේ සත්වයක් නෑ. ක්‍රියාදාමයක් විතරක් පවතිනවා. මොනවද මම දකින්නකොට, හැයෙනකොට, කියනකොට, කරනකොට, හිතනකොට තරංග වගේක් ගියා. ඒවා ඩේටා විදියට විශ්වයේ තැම්පත් වෙලා තිනවා. ඒකට මූලික වෙච්ච විඥානේ තැම්පත් වෙලා තිනවා. මේ දෙකේම තියෙන තොරතුරු සමාන නිසා ඒකට හදාළ ක්‍රියාදාමය කරන්න පඨවි තේජෝ වායෝ ආකාශ වලින් කයක් ඇදිලා ඒකට දුක සැප දීගෙන යම්කිසි ක්‍රියාදාමයකින් යමක් ගමන් කරනවා. මෙන්න මේක නතර කරන්න නම් ඒම පුද්ගලයේ සත්වයක් නෑ. හේතුඵල ධමයක් තියෙනවා. යමක් නිර්මාණය වෙච්ච එකේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේක කෙරිලා ඉවර වෙන්න අරින්න ඕනේ. ඉදිරියට කෙරෙන්නේ නැති වෙන්න නිවැරදි කරන්න ඕනේ. කෙරිලා ඉවර වෙන්න අරිනවා කියලා කියන්නේ වෙන දේ බලාගෙන ඉන්නවා කියන එක. මොකවත් කරන්නේ කෙරෙන්න අරිනවා. බනින්න අරිනවා. කරන්න අරිනවා, ගන්න අරිනවා. යමක් දෙනවා නම් දෙන්න අරිනවා යාට. දීලා කමන්න පූජා කරලා යන්න ප්‍රශ්න නැහැ. ඒ ඔක්කොම වෙන්න අරිනවා. එතකොට අලුතෙන් වෙන්නේ නැහැ. අර තියෙන ටික ඔක්කොම ගෙවෙනවා. අලුතෙන් වෙන්නේ නැත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අර ඔක්කොම නිවැරදි කරලා අරක બ્લોක් කරනවා. එතකොට ක්‍රියාවලියට නැවත ක්‍රියාව සඳහා යන්න විදියක් නැහැ. ඩිස්කනෙක්ට් කරලා. අර කතාව අපේ කයේ ප්‍රධාන රසායනික මට්ටම් 7ක් තියෙනවා. චක්‍ර 7ක් කියලා කියන කයේ. ඒ චක්‍ර අතම ඇක්ටිව් පුදුජන කෙනෙකුට රාහත් වෙච්ච ගමන් එයා සියලු බැඳීම් වලින් නිදහස් වෙනවා. බැඳීම් වලින් තමයි චක්‍ර ඇක්ටිව් වෙලා තින්නේ. ඒ වායු ගෝලේ ලේයර් 7ක් තියෙනවා. ඒ ලේයර් 7න් කනෙක්ෂන් එකක් තියෙනවා මේකට. දැන් මගේ චක්‍ර වලට වායු ගෝලේ ලේයර් 7න් කනෙක්ෂන් එකක් තියෙනවා. මම පුද්ගල සත්ත්ව ස්වභාවය අත්තරප ගමන්ම චක්‍රාව ඩිඇක්ටිවේට් වෙනවා. එතකොට පෘථිවිය අංශක 360යි එක වටයක් වෙන්න පැය 24යි. එක 24ක් ඇවිල්ලා එතනට ටච් වෙනකොට එකක් ඩිස්කනෙක්ට් වෙනවා. අනිත් එක ඩිස්කනෙක්ට්. ඕමම ඩිස්කනෙක්ට් කරලා පීනියල් එකෙන් ඩිස්කනෙක්ට් වෙච්ච එකම විඥානය එළියට යනවා. ඒ නිසා දින 7යි යට ඉන්න පුළුවන්. එතනින් යට ඉන්න බෑ. ඒක සයන්ටිස්ට්ලාත් කියනවා එළියේ බැඳීමක් තිබුණොත් තමයි එයා ජීවත් වෙන්නේ. ඒතකොට නියුරෝබයොලොජි යුනිවර්සිටි එකේ සයන්ටිස්ට්ලා 21ක් එකතු වෙලා රිසර්ච් එකක් කරලා ඔප්පු කරලා තිනවා. දැන් එයා මැරෙන්න යන්නේ. කනට කරලා කියනවා ඔයාගේ පුතාගේ මේ මොකද මේ සර්ටිෆිකේට් සෙරමනි එක තියෙනවා. ඩිග්‍රී සෙරමනි එක තියෙනවා. මේ අනිද්දාට මේ පුතා බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ කොහොමද මගේ අම්මා එන්නම ඕනේ කියලා. මැරෙන්න නම් එපා කොහොමද ඒකට සෙරමනි එකට යන්න ඕනේ. ඇත්තක ඉඳලා ෆොටෝ එකක් ගන්න ඕනේ කියලා කනට කියනවලු. මාර වැඩ අර පල්ස් ටික වැඩි වෙනවලු. දැන් එයා ඩිසිෂන් එක ගත්තාම අනිද්දා වෙනකම් මැරෙන්නේ නැහැ කියලා වල. ආය අර ශක්තිය ඇති වෙලා ඊට පස්සේ ඇස්සරිනවලු. ඊට පස්සේ රිකවර් වෙලා ගෙදර යනවලු. බලනකොට සෙරමනි එකට තව සති දෙකක් තියෙනවා. එයා රිකවර් වෙනවලු. ඊට පස්සේ කියනවලු තව සති දෙකකට කල් ගියා. ඊට පස්සේ සති දෙකක් වෙනකම් පණ අල්ලගෙන ඉන්නවලු. ඒ කාලේ කාලා බීලා ඔක්කොම හොඳටම හොඳයිලු.
ඒ කියන්නේ බලාපොරොත්තුවක් දුන්න ගමන් එයාට තව ඉන්න පුළුවන්. එතකොට මෙයාගේ සිත අල්ලගෙන තියෙන්නේ මේ ෆ්‍රීකවන්සි ඔක්කොම ඇටච් වෙලා. එතකොට මේවා ඩිස්කනෙක්ට් වුණොත් මේක නිදාස් වෙනවා කියන එක ඒගොල්ලෝ පිළිගත්තා. මේ ලෝකයේ කිසිම දෙයක් දුකක් නෙමෙයි පාසක මාත්‍යා. අපි බලාපොරොත්තු වුණ දේ උන් නැති නිසා තමයි දුක. මම බලාපොරොත්තු වෙන එක වෙන්නේ නැහැ. ඒ නිසා ඒක දුකයි කියලා මම තීරණයකට එනවා. wrong decision එකක් ඒක. මම තමයි වැරදි තීරණයකට ආවේ. මම බලාපොරොත්තු වෙච්ච දේ උන්නේ. නමුත් වෙච්ච දේ ඒක මගේ බලාපොරොත්තුව කරගත්තොත් ඒක මම සතුටින් බාරගත්තොත් දුකක් නැහැනේ. දැන් කවුරු හරි අපිව අකමැත්තෙන් එක්කගෙන ගියා එම නැත්තම් ඒ අයගේ ගමනට මම අවශ්‍ය නිසා මට ප්‍රතික්ෂේප කරන්න බැරි නිසා මමත් ලෑස්ති වෙලා ආවා ටිකක් මම විවේකයෙන් ඉන්න කැමති නමුත් මේක ප්‍රතික්ෂේප කරන්න බෑ මේ වගේ මානසිකත්වයන් අපිට ගොඩාක් තියෙනවානේ මා පොළවේ වැලි කැට වගේ මම මේ සසරේ ඉපදුනාලු මගේ කර්මය මාව එක්කගෙන ගියාලු සසරේ මම විරුද්ධ වුණාද අදටත් මේ වෙනකොටත් මගේ සිත මාව අරගෙන යනවනේ මෑණි නැමතනම. දැන් මෑණි වාඩිලා ඉනකොට මෑණිට හිතන තේ එකක් බොන්න ඕනේ කියලා. සිතවිල්ලක් ආවා. කය නැකිට්ටලු කිලෝ 70 ඊට ගත්තලු හැරුණලු කුස්සිය පැත්තට කියලා ඕම් කුකරේ කොන් කළා තේ එකක් අදනවා. දැන් සිත කුස්සියට අරන් ගියානේ. තේ එක අරගෙන නෑ මම එළියට ගිහිල්ලා එළියේ තමයි බොන්නේ මේක. පාරේ දොර අරගෙන සිත මාව එළියට අරන් ගියාලු. එතකොට මගේ සිත මගේ කය හැම තැනම එක්කගෙන යනවලු විරුද්ධ වුණල්ලු කවුරු හරි කෙනෙක් මට පොඩ්ඩක් මේ තනියෙන් යන්න වෙන්න කියලා කිව්වම ඒක සෑහෙන දුකක් විදිහට දැනෙනවලු. ඒකත් මගේ සිත විසින් ගත්ත තීරණයක් විදිහට හිතුවාම ඉවරයි. සිතන්නේ මෑණි නැමතනම සිතන්නේ හැමතැනම. හේතුවක් නැතුව ඵලයක් නිර්මාණය වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් එහෙම අපි නිසා සතුටු වෙනවා නම් අපේ පැමිණීම නිසා ඒගොල්ලෝගේ හිතට සතුටක් දැනෙනවා. ඒක අපිට පිනක් නේ කුසලයක් නේ. දැන් මාත්‍ය කොහෙර ගමනක් යනවා. මේ ලැහැතලා එන්නකො කියලා කියනවා. ඒ මොනාම මෑනියෝ මාත්‍යත් එක්ක යන නිසා මාත්‍ය ගොඩාක් තෘප්තිමත් වෙනවා සතුටු වෙනවා නම් ගෞරවයටපත් වෙනවා නම් එයාගේ හිතට පුදුම ධෛර්යයක් දැනෙනවා නම් මගේ නෝනක් මගේ ළඟ ඉන්නවා මගෙත් එක්ක ඉන්නවා මම තනි වෙලා නැහැ හැමෝම මාව දාලා ගියත් මගේ නෝනා මගේ හදවත වගේ ළඟ ඉන්නවා. ඒ ධෛර්යය ඒ තෘප්තිය ඒ සැනසීම අපිට පිනක් වෙන්නේ නැද්ද? කුසලයක් වෙන්නේ නැද්ද? සමහර විට අපිට පොඩ්ඩක් අසනීපයි. එම්බ්‍රිසවුන තියෙනවා. එතන ඉන්න නිසා එයාට ලැබෙන ඒ සතුට ඒකෙන් අපිට ලැබෙන පින කුසලයේ එහෙම හිතන්න ඕනේ. මේ හිතුවාම ඒක ගැටලුවක් නෙමෙයි. අපේ සංසාරේ ඉපදිච්ච වාර ගන්න අපිට කියන්න බැරි තරම්. ඉලක්කම් වලින් ලිව්වොත් ඒ ඉලක්කම් කියවන්න බෑ එකවුන්ටර්ලට. එච්චර ප්‍රමාණයක් ඉපදිලා ආලා දැනගෙන ඉගෙනගෙන ගොඩාක් තොරතුරු මේ විඥානේ ගබඩා වෙලා තිනවා කොච්චරද කියලා කිව්වොත් ටෙරාබයිට් වලින්වත් කියන්න බැරි තරම්. එතකොට මම යමක් දකින්නකොට මගේ අයින් බයෝ එනර්ජි පාටිකල් එක රූපණං තරංගයක් විදිහට ගිහිල්ලා වැදිලා නැවත පරාවර්තනය වෙලා කාචයට වැදුනාම චක්කු ප්‍රසාදය තුලින් අඳුර ගන්නවා මේ තරංගේ. අඳුරගෙන විඥානෙත් එක්ක සසඳනකොට විඥානේ තියෙනවා අර ඩේටා එක මේක සසරේ හැමදාම අපි පාවිච්චි කරලා තියෙන දොරක් විදියට. මිනිස්සු කියන නෑ මේක ජනේලයක්. ඇයි? නෑ මේක අඩි 6මාරක ජනේලයක්. බලන්න ඇත්තටම ගේ වටේම තියෙන දොරවල්. ගේ වටේම තියෙන දොරවල්. ඉතින් එයා කියන අඩි 6මාරක් මේක ජනේල. දොර 13මාරයි. මනෝර ලොකු එකක් තියෙන ඒක එහෙනම් මේක දොර මේ එතකොට මම එතන තීරණයකට යනවා අයාමාර කුස තියෙන ඒවා දොරවල් නෙමෙයි ජනෙල් කියලා. එතකොට ඊළඟ ආත්මෙත් අපි ගිහලා බලනකොට ලස්සන ජනෙල් දෙකක් තියෙන ජනෙල් නෙමෙයි ඒක දොර. ඇයි එතන ජනෙල් තියෙන අඩි 2මාර ඒවා. එතකොට අර ඇතුලේ තියෙන තොරතුරුත් එක්ක අරක සංසන්දනය කරනකොට අර විදිහට එනවා. දැන් ශබ්දයේ තුලින් සෝත ප්‍රසාදයේ තුල රෙකෝඩ් එකක් තියෙනවා අයියෙන් සැරෙන් කතා කරොත් තරහින් කතා කරනවා කියලා රෙකෝඩ් එකක් තියෙනවා. මාත්‍යට එක්කෙනෙක් කතා කරනවා මොකද ඇයි උතන ඉන්නේ මෙල්ට එනවා කියලා අයියෙන් කෑ ගන්නවා. මාත්‍යා බලන මාරද මේ මනුස්සර මෙච්චර තරහා යනවා. මේ තරම් සැරෙන් කතා කරා කියලා රෙකෝඩ් එක තියෙන අයියෙන් සැරෙන් කතා කරුවොත් තරහින් ඉන්නවා කියලා. ඒගොල්ලෝ ඇයි මේ මනුස්සයා මට එච්චර තරහින් කතා කරන්නේ නෑ. එයා නැවක එන්ජිම බාර විටම කැප්ටන් කෙනෙක්. අයියන්නේ සද්ද ඒ සද්දෙන් අර කට්ටියට කතා කරන්න කෑ ගාලා ඒ පුරුද්ද. ගෙදර නෝනාටත් ෆෝන් එක ගත්තාම ගමේ ඔක්කොම කට්ටිය දන්නවා ඒ තියෙන සේරම තොරතුරු ටික.
ඉතින් එහෙම තමයි එයා කතා කරන්නේ. එයාට ඉමින් කතා කරන්න බෑ. එයා නැවේ ඉංජිමේ වැඩ කරපු කෙනෙක්. මාර වැඩේ නම් එයා මේ සාමාන්‍ය එකක්. දැන් එයා අයියෙන් සැරෙන් කතා කරනවා අපිට තරහා යන්නේ නැල්ලු. අයියාට තොරතුරු හම්බුණානේ අපිට ඉන්ෆර්මේෂන් එකට සාපේක්ෂව අර්ග කන්වර්ට් වෙනවා. කෙනෙක් එනවා. අපි කියනවා එයා එන්නේ මාත්‍යාව චෙක් කරන්න, ඔයගේ ಗುಣධර්ම චෙක් කරන්න, අවුෙන්න නම් එපා කියලා ඉමීසර තොරතුරක් දාලා යනවා. අර ඇවිල්ලා එක එක ඒවා කියන hina වෙනවා. තේ ටිකක් බොන්න. තේ බැන්නට කමන්න තේ ටිකක් බොන්න. දවල්ට මොනවද කන්නේ? තව ටිකක් වෙලා බැනගෙන ඉන්න 12 වෙනවා කෑමත් කාලා යන්න. මේ මනස කල්ම ඇයි දන්නේ මේ මනස සම්පූර්ණ වෙනස් නේ. මොනවද එකක් දැම්මනේ ඔළුවට අරය. ඒකට සාපේක්ෂව තමයි අරක ඇයෙන්නේ පේන්නේ ඔක්කොම. ඒ නිසා තමයි අර බුදුරජාණන් වහන්සේ ඒකායන මාර්ගය කියලා කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔළුවට දැම්මම බයිනේවා ඇහෙන්නේ වෙන එකක් ඇහෙනවා. මිනිසුන්ට පේනේවා අපට පේන්නේ මිනිසුන්ට හිතෙනේවා අපට හිතෙන්නේ මිනිස්සු කරනේවා අපි කරන්නේ අපට වෙන එකක් වෙනවා. අයි ඔළුවට එකක් දාලානේ අපි. නිවැරදි දේ දාලා. එතකොට හාමුදුරනේ සමහර අය ඒක රඟපෑමක් නෙවෙයිද කරන්නේ කියන්නේ. අපි තුමා වගේ නෑ. එහෙම නෙමෙයි. මම ඒක අදහස කළේ නෑ. දැන් මෑණියන්ට කවුරුත්ම කියන්නේ මෑණියොම හිතනවා රෙන්නේ නම් මට බයින්න වගේ. මොනවාරි සංසාරේ ද්වේෂසහගත යමක් කරපු එකේ හේතුව ක්‍රියාවලියක් විදියට දැන් පරිසම් දෙන්න දෙනවා. කමන්න මේක ක්‍රියාත්මක වෙලා පරිසම් දීලා ගියාද? ගැටෙන්න ඕනේ නැහැ. බනින්න දෙන්නේ. බැනලා සැනසීලා ගියාද? එයාගේ හිත සම්පූර්ණ සැනසීලා යනකම් මම වචනයක්වත් කියන්නේ එකට එක කියන්නෙම නැහැ. ඇවිල්ලා බයිනවා මෑණි. බලන්නකෝ මෑණියෝ ඉන්න විදිය. හොඳමයි මං පොඩ්ඩක් මාත්‍යට ඕන විදිහට මම පොඩ්ඩක් නිවැරදි වෙන්න. කොණ්ඩේවත් පිරලා නැහනේ. එට උදේට මම කොණ්ඩේ පිරගෙන වැඩට එන්නම්. බලන්නකෝ කිසිම ප්‍රියමන එට මම පේසල් කරගෙන එන්නම්. මේ බලන්නකෝ කිසිම නැහනේ පෞරුෂත්වය. එට උදේලා හොඳට කෑම කාලා ජිම් එකට ගිහලා හොඳට අයියට එන්නම්. අර කිනකින ඔක්කොම ටික පිළිගන්නවානේ. හැම දෙයකම අනුගත වෙනවානේ. හරිම හොඳ කෙනෙක් නේ. මට දෙන්න ප්‍රොමෝෂන් නෑ. පඩි වැඩි කරන්න. මාර වැඩේ බනින්න ගිය මනස ප්‍රොමෝෂන් දීලා යනවා. එයා එන්නේ මට ප්‍රශංසා කරන්න නම් මම දක්ෂ වෙන්න ඕනේ මාන්නේ ඇති කරගන්න නැතුව මාන්නයට අහු වෙන්නේ නැතුව ඉන්න. එයා එන්නේ දේශේ පරිමාන්න නම් ඒ කර්මය මෙතන ඉවර කරලා නැවත බැනුම් ආන පරිසරයක් භවයක් හදන්න නැති වෙන්න මේක මෙතනට ලිමිට් කරන්න මම දක්ෂ වෙන්න ඕනේ. ඒක මම කියා ගන්න ඕනේ. අර එන්නේ බනින්න කලබල වෙලා එකට එක කියලා මොකොත් බාල්දියක් පෙරලා ගන්න එපා නැවත බණුන් ආන්න වෙයි තව තැනක මේක මෙතනින් ඉවර කරන්න මේක ඉවර කරන්න කියලා ටක් කරලා මාව අප්ඩේට් කරනවා මම. ඒ කියන්නේ එයා දිව්වට මම නැවතුණා නම් හරි කියලා. හරියටම හරි. අඟුලිමාල නැවතුණා. බුදුරජාණන් වහන්සේ කියනනේ මම නෙමෙයි දුවන්නේ. අඟුලිමාල ඔයයි දුවන්නේ. එළවල ඇත්ත තමයි. බුදුරජාණන් වහන්සේ දුවන්නේ මමයි දුවන්නේ. ඊට අඟුලිමාලත් නැවතුණා. දෙන්නම නැවතුණාලු. එයා බැනපුවාද ඒක එයාගේ ප්‍රශ්නයක්. මම බනින්න අවශ්‍ය නැහැ. ලං වෙන්නේ කුසලයටනේ මෑණියනි. ඈත් වෙන්නේ අකුසලයටනේ. ලෝකේ කවුරුත් අපිට ඇග්‍රීමන්ට් අත්සන් කරලා තියෙන ජීවිත කාලේ මම මිතුරියක් වෙලා ඉන්නවා. එහම ඇග්‍රීමන්ට් අත්සන් කළාද? නෑනේ. එතකොට එයාට මිතුරෙක් වෙලා ඉන්න, හතුරෙක් වෙලා ඉන්න නිදහස තියෙනවානේ. ඉතින් අපිට එයාගේ ඇසුර ලබන්න පින තිබුණා. එයා හොඳට හිටියා. දැන් ඒ පින ඉවරයි. දැන් එයා ඈත් වුණා. ඒක සරල දෙයක්. මැරෙනකොට තනියෙන් මැරෙන්නේ, ඉපදෙනකොට තනියෙන් ඉපදෙන්නේ මේ ලෝකෙ කාටවත් මෑණියන්ගේ දත් කැක්කම ගන්න පුළුවන්ද? දැන් දනිස් කැක්කම ගන්න කියනකො මාත්‍යට මෙච්චර ආදරෙන්න ගන්න බෑනේ. තෙල් ටිකක් ගායි, සිද්ධාලේප ටිකක් ගායි. කැක්කම තනිය විදවන්න එපායි මම. ඒතකොට මගේ ඇඟේ තියෙන වේදනාවක්වත්, ඇඟේ තියෙන මාංශයත් හේතුවක්වත් කිසිම කෙනෙකුට ෂෙයා කරන්න බැරි නම් මේ ලෝකේ කාගෙන්වත් මට පීඩක් නැහැනේ. මම අසරණ වෙලානේ, තනි වෙලානේ. මේ යථාර්ථය තේරුම් ගත්තාම අසුවලා යාළුණා, මෙසෝලා තරහා වුණා, මෙයා ලං වුණා, මෙයා ඇතුලේ ප්‍රශ්න එකක්වත් මට නැහැ. කවුරුත් නැහැ මට. මම මේ ලෝකේ අසරණ වෙච්ච, තනි වෙච්ච, යන මන් නැති වෙච්ච, බුදුන් සරණ හැරෙන්න වෙන පීඩක් නැති වෙච්ච අසරණ සත්ත්වෙක්. එතනට එනවනේ මම. ඒ මානසිකත්වයේ තුල ඉඳගෙන ලං වෙන කට්ටියට හොඳට කතා බහ කරන, ඈත් වෙන කට්ටියට දුරින් දුර ආශිර්වාද කරනවා. කෙනෙක් ඈත් වෙනවා නම් මෑණියන්ට එයා හයිමි වෙනවද? එයාට මෑණියෝ හයිමි වෙනවද? හරියට උත්තරේ කියන්නේ. එයාට මෑණියෝ හයිමි වෙනවා. කවුද දුක් වෙන්න ඕනේ? ඇයි මෑණියෝ තරහා වුනේ නැහනේ? මෑණියෝ අමනාප වුණාද? මෑණියෝට එන්න එපා. ඊට පස්සේ මම කතා කරන්න කියලා එහෙම ඩිස්කනෙක්ට් කළාද? නෑ නේද?
ඒතර මෑනියෝ මෑනියන්ගේ තැන ඉන්නවා නම් අදටත් එයාට සෙනේ බරයි නම් ඒ මිතුරුකම ඒ ඇසුර ඒ මානසිකත්වය ඒ විදිහටම තියන් ඉන්නවා නම් ඈත් උනේ එයා නම් එයාටනේ මෑනියෝ අයින් උනේ. ඒතර එයානේ අඬන්න ඕනේ. එයානේ දුක් වෙන්න ඕනේ. ඇයි අපි දුක් වෙන්නේ? මම දුක් වෙන්නේ නැහැ. එහෙම තමයි මේ ප්‍රශ්නේ දකින්නේ. ප්‍රශ්නේ දකින්න ඕනේ විදිය. මම මගේ තැන මම අදත් එයාගේ මිතුරෙක් විදිහට මිතුරියක් විදිහට මම ඉන්නවා. මම යට අතුරෙක් උන්නේ නැහැ. එයාට මාව එපා වෙලා එයා මගෙන් ඈත් වුණා. එතකොට එයාට මාව අයින් වුණා. මට යාන්නේ උන්නේ. ඇයි මං තාම යට සෙනේ බරයිනේ. එයා තමයි දුක් වෙන්න ඕනේ. එයා තමයි සමාව ගන්න ඕනේ. එයා තමයි මාව හොයාගෙන යන්න ඕනේ. මගෙන් යට අකටුවිත්තක් වෙලා නැහැ. අනේ විදිහට දැක්කම අපේ ජීවිතය හරි සරලයි. මෑණියනි නරකය නරක කරපුවාද? අසත්පුරුෂය අසත්පුරුෂකම් කරපුවාද? දුෂ්ටය දුස්සීලය දුස්සීල වැඩම කරපුවාද? මට සසර දුකයි නම් ඉපදීම දුකයි නම් මට ඕනේ රාත් වෙලා මේකෙන් නිදහස් වෙන්න නම් මම ඇයි මෑණියනි ඒවා මට ප්‍රශ්න කරගන්නේ? ඒ අයටත් යහපත කරලා මට කේලම් කියනවා මං වෙනුවෙන් දොස් කියනවා ඒ අයගේ ಗುಣ කියලා මම නිදහස් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ අය උදේ ඉඳලා රාය වෙනකම් මට අගුණ කියනවා උදේ ඉඳලා රාය වෙනකම් එයාගේ යාළුවන්ට කතා කරගෙන මම එයාගේ ಗುಣ කියනවා. මාර වෙදේ කට්ටිය කියන ඔයා මේම කියන අරයට මාර අදත් මට කතා කරලා ඔයා ගන්න මාර විදිහට කියන්නේ. ඔයා මේම කියන්න එපා මට ලැජ්ජයි ඔයා ගැන. ඔයාව අතුරු කරන්න බෑ. එයා බලනවා මාර වෙදේ මොකද්ද මේ වෙන්න යන්නේ මට. තව කෙනෙකුට කෝල් ලාගෙන අසෝලාගෙන බෑ එයාගෙන වචනයක් කියන්න එපා. ඊයේ රෑ ඔයාගෙන මහාර ಗುಣගතනයක් කළේ. එයාගෙන වචනයක් කියන්න එපා. ඔයාට පව් සිද්ධ වෙයි. වෙන එකක් කතා කරනවා නම් දැන් කතා කරමු. එයා ගැන මොන අඩුවක්ද? මම ආන්න කැමති නෑ. මාර වැඩ කියන්න මිනිස්සු නෑ. ඇයි යමක් තැනටම අපි කතා කරලා එයාගේ ಗುಣ කියලා. එයා අපේ අගුණ කියන්න එයා කොන් වෙලා අපහසුතාවයටපත් වෙලා එයා නිවැරදි වෙන තැනට යනවා. එහෙනම් මම නිවැරදි වෙන්න ඕනේ. මෙච්චර හොඳ කෙනෙකුට මම ඊට පස්සේ බනින්න නැතුව ඉන්න ඕනේ. බැරි වෙලාව සිතුවිල්ලක් ආවොත් එයා ටක් ගාලා නිවැරදි වෙනවා. සමාව ඉල්ලුවත් අතත් ඇවිල්ලා අපිත් එක්ක කතා කරනකොට අපිට දැනෙනවා මෙයා වරද තේරුම් අරගෙන පසුතැවිලා. දැන් ලං වෙනවා, හිතවත් වෙනවා. අරක මොකොත් කතා කරන්නේ ඇයි මේ තැන් වලට ගිහින් බැන්නේ කියලා ආන්න සාමාන්‍ය විදිහට අපි යත් එක්ක ගනුදෙනු කරනවා. ඒක එයාගේ ප්‍රශ්නයක්. එයා අදාගන්න. රිදවන්න අවශ්‍ය නැහැ. තේරුනේ දැන්ද කියලා අහන්න අවශ්‍ය නැහැ. ආපගම එන්න තේ ටිකක් බොන්න. එතකොටත් එයා අඬනවා මාරුවදී. මෙච්චර බැනලා ගෙදරට ආවා සමාව ගන්න. අල්ලගෙන එක්කන් කියලා වාඩි කළා තේ අදලා මාරු මෙච්චර ಗುಣ තියෙන මනුස්සයන්ට මම බැනලා තින්නේ කියලා. නිකන් සමාව ගන්න ආපු මනුස්සයා වැඳලා සමාව අරගෙන යනවා. ආයි ජීවිතේට අපිට වචනයක් කියන්න බැරි පරිසරය අපි හදන්න ඕනේ. අපි ඒක කරලා නැහැනේ මෑණියනි. බන්න මිනිසුන්ට බැනලා තමයි තියෙන්නේ. දොස් කියන මිනිසුන්ට විරුද්ධ වෙලා ඈත් වෙලා ඒ කට්ටිය ඈත් කරවලා ප්‍රතික්ෂේප කරවලා ඒකනේ අපි කරලා තින්නේ. අපිත් වරදක් කරලා තින්නේ. අපිට දොස් කියන බන්න කට්ටියට කරන්න තියෙන එකම සංග්‍රහය අයගේ නැති ගුණත් අදලා කියන එක. හැමතැනටම එයාගේ ಗುಣ කියන එක. දැන් මාත්‍යට මෙතන තියෙන මොනවාරි වස්තුවක් ගන්න හිතෙනවා. ගන්න ඉතිච් එක හොරකමද ගත්තොත් හොරකමද? මම ආන්නේ මාත්‍යට මෙතන වස්තුවක් තියෙනවා ඒක ගන්න හිතෙනවා. ඒක වෙන කෙනෙක්ගේ එකක් නේ. එතකොට මාත්‍යට ගන්න ඉතිච් එක හොරකමද? එහෙම නැත්නම් භෞතිකව ගත්තොත් හොරකමද? එහෙනම් මේ ලෝකේ මොන සිතුවිල්ල ආවත් ක්‍රියාත්මක නොවුනොත් කර්ම හැදෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තරාගියේක වරදක් නෙමෙයි ක්‍රියාත්මක වුණොත් වරදක්. එන්න තරාගිය බව දැනගන්න. දැනගත්තා නේ මාරවල මෙච්චර දුර්වල කෙනෙක් මම මේ පොඩි දෙයට මෙච්චර කිපෙන්න ආවා. ටග්ගල අරක ඒම සම්බන්ධ වෙලා යනවා. ඒක හැම කෙලෙසයක්ම ඇති වෙනකොට 100ෙන් දැනගත්තාම ඒක ක්‍රියාවට නැගෙන්නේ නැතුව වචන වලට පෙරලෙන්නේ නැතුව ඒක ඒමම නිරෝධයටපත් වෙනවා. 100ෙන් විතරලු සත්‍යයකට සසර නිදහස් වෙන්න පුළුවන්. In සතර ඉරියව්වෙන් see no action also one of the best action. අන්නේ තීරයක follow කරන්න. ඒක best action එකක්. ඒකට ප්‍රතිචාර දක්වන්න නැහැ කියන එක. හැම කෙලෙසයක්ම මැඩලන්න කෙලෙස් 100ෙන් අඳුනගෙන ප්‍රතිචාර නොදක්වලා කෙලෙස් පාලනය කරන මගේ ආර්ය පෞරුෂත්වය වැඩි වෙනවා. ඕනම තැනක ප්‍රශ්නයක් ඇති වුණාම කලබල නැ හොඳට අහගෙන ඉන්නවා. මාත්‍යා බැනලා ඉවරද? මාර දක්ෂයිනේ මාත්‍යාගේ මං ඉගෙන ගත්තා. මොනවද? බනින විදිය. එයාට ඒක වටින්නේ නෑ මාරද මේ මනුස්සයා කොයි ලෝකෙන් ආපු මනුස්සයද? තේ දෙකක් මට තේ එකක් දෙන්න කියලා.
කොහොමද ඉගෙන ගත්තේ? මිනිස්සෙක් වරදක් කරන්නේ නැතුව ආවාම එයා වරදක් කරයි කියලා හිතාගෙන බනින ක්‍රමයක් තියෙනවනේ. ඒක මාත්‍යාගෙන් ඉගෙන ගත්තේ මං කියලා. ඒතර තමයි අර ඔක්කොම අයින් කළේ නැද්ද වරද? නෑනේ මාත්‍යා. ඇයි කිව්වේ නැත්තේ? ඉතින් ඒ ක්‍රමයේ ඉගෙන ගන්න මට උවමනාව තිබුණා. එන්න මාත්‍යාට බනින්න ඇරලා මෙන්න මේ පැටර්න් එකට තමයි මම බනින්න ඕනේ කියලා මම ඉගෙන ගත්තා. ප්‍රශ්නයක් නෑ. ඉතින් මාත්‍යා ඉගෙනුවාට බොහොම පිං කියලා තේක බිල යනවා. ජීවිතේට ඇත්තටම වරදක් කරුවත් අපිට බයින්නේ නෑ. අපිට බයින් එකයි කළු ගලේ ඔළුව ගන්න එකයි දෙකම එකයිනේ. ඒ නිසා අපට බයින්නේ නෑ. ඒතකොට අපි ගොඩාක් මෙන්ටැලිටි එක අපි ස්ට්‍රොං. ගොඩාක් ශක්තිමත්. අපේ පෞරුෂත්වය ඒ න ආර්ය පෞරුෂත්වය ගොඩාක් ශක්තිමත්. කායික අපහසුකම් ගොඩාක් තියෙනවා. අපිට රාජකාරී ගොඩාක් තියෙනවා. දැන් මෑනියෝ කියන්නේ මෑනියුන්ගේ ජීවිතේ බොහොම පොඩි කාලෙකින් නැති වුණා. දැන් මේ දරුවන්ට අම්මත් එක්ක විනාඩි 5 භෞතිකව ෆිසිකලි ජීවත් වෙන අවස්ථාව ගන්න කෝටි කීයක් දුන්නොත් ලැබෙයිද නැවත? කෝටි 100ක් 200ක් 500ක් දා. එතකොට මෑනියෝ භෞතිකව වාසය කරන කාලේ ඒ දරුවාට ඒ උණුසුම දැන් ලැබෙනවා කියන්නේ ෆිසිකලි අම්මා ළඟ ඉන්න ඒ අවස්ථාව ලැබෙනවා කියන්නේ නැති වුණාට පස්සේ කෝටි 1000ක් නෙමෙයි ලක්ෂයක් දුන්නා. කවදාකවත් ඒක ගන්න බෑ. ඉම්පොසිබල්. ඉතින් ඒ කාලය තුල ඒගොල්ලොත් එක්ක ඉඳලා ඒ අඩුව පුරවන්න මෑණියනි. මම්මගේ ජීවිතේ මම නිතරම එක කරන පැය 18ක් විතර නිතරම උන්වහන්සේ ළඟ ගිහලා ළඟ වාඩි. මොකද උන්වහන්සේ මොකද මේ දවස් වඩන්නේ? තාම වැඩුන්නේ නැහැ. මාරුවද මටත් එක්ක ලැජ්ජානේ. මගේ ගෝලෙක් නා මීට වඩන්න දෙපායි. හොඳට සුවද සිලිය කතා කරනවා. සාන්නස තේ ටික. කමන්න ඔබ වහන්සේ තේ ටික පොඩ්ඩක් දෙන්න කියලා තේ එකක් පොඩ්ඩක් ඉල්ලගෙන. ගුරුවරයා නැති කාලේ මගේ අඩුව කවදාකවත් දැනෙන්නේ නැති වෙන්න. ඒ සියලුම ස්පේස් ටික මම පුරවනවා. රෑ 1ද 2ද 3ද ඒක මට අදාළම නැහැ. දෙකට භාවනා කරනවා කියලා දැනගත්තොත් එතනට මම වඩිනවා රැට. වැඩලා ගිහලා වාඩි වෙලා කතා කරලා ඒ කට්ටියත් එක්ක පැය දෙක තුන මම එතන ගත කරනවා. මම ජීවමානව නැති කාලේ මගේ ගුරුවරයා මගේ ළඟ නැහැ කියන ඒ අඩුව කවදාකවත් කියන්න බෑ. ඇයි? ඒ අඩුව කල්ලාත මම කම්ප්ලීට් කරලා. ඒක අම්මා කෙනෙක් තාත්තා කෙනෙකුත් ලෞකික ජීවිතයක කරන්න ඕනේ යුතුයකම් ටික. සමහර දරුවෝ මේ ඇස්වල කඳුළු පුරවගෙන අඬනවා. මොකද මේ තාත්තා නැතිලා දැන් අවුරුදු 6යි මේ දානේ දෙනවාද අඬනවා. තාත්තගේ අඩුව දැනෙනවලු එයාට. මට එක දරුවෙක් හම්බුණා. මාර සන්තෝෂයක් එයාට. මට මේක ආන්න ඕනේ. දැන් දානේ කිතර මෙච්චර සන්තෝෂයෙන් මම අඬගලා චන්ද පුතේ තාත්තගේ මේ අද දානෙනේ මෙච්චර සන්තෝෂෙන් ඉන්නේ දේපල ටික අයිති වෙච්ච නිසාද නෑ ස්වාමීන් වහන්සේ තාත්තා ඉන්න තාක්කල් අපි ළඟමනේ හිටියේ අම්මා දෙපාරක් මේ රස්සාවල් සම්බන්ධයෙන් මේ වෙන වෙන දිස්ත්‍රික් වලට ට්‍රාන්ස්ෆර් වල ගියා ඒ තාත්තා කියන්නේ අපිව දාලා තාත්තා අපේ ළඟ හිටියේ තාත්තා නැති වුණා තාත්තගේ අඩුව දැනෙනවයි කියලා හිතලා මම හැඬුවොත් තාත්තා අපිට අඩුවක් කරා කියලා ඒ මැරිච්ච තාත්තට හොඳ නෑනේ තාත්තගේ අඩුව අපිට දැනෙන්නේ නැහැ. ඒ තරම් තාත්තගේ ජීවිත හැමදේම හරියට කළා. ඒ නිසා මම තන්තෝසින් දෙන්නේ අද දාන්නේ කියලා. එතකොට ඇස්වල කඳුළු එයාගේ. එයාට දැනෙනවා ඇසෙනියස. නමුත් එයා ඒම අදහසක් දරනවා මෑණියනි. කොච්චර ශ්‍රේෂ්ඨද? කාලේ වැඩි වුණා කියලා මේ ධර්මය අවබෝධ කරගන්න වැඩි කාලයක් ඇයි කියලා නීතියක් නැහැ. ඒ කාලෙත් විනාඩි 5න් රාත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි ආයුෂ කියන එක ධර්මය අවබෝධ කරගන්න කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ආයුෂ තියෙන්නේ පෘථුවියෙන්. දැන් අපි හැමෝම එකතු වෙලා ධාර්මික වෙලා ඔක්කොම පන්සිල් සමාදන් කෝටි 800ම හැම රටේම පන්සිල් සමාදන් වෙලා සියලු සත්‍යයන්ට කායට දුකට දුක් දෙන්නේ නැහැ කියලා අපි ඔක්කොම සිල්වත් වුණාම මේ පෘථුවියේ වායුගෝලයට අපේ තරංගවල බලපෑමක් ඇති වෙලා ඒ වායුගෝලයේ පීඩනය අඩු වෙලා රොටේෂන් ස්පීඩ් එක ටික අඩු වෙලා පැයට 1300 කට වේගයෙන් කැරකෙන එක 1000 වෙලා 900 වෙලා 800 වෙලා ඕමම අඩු වෙනවා. එතකොට එක රවුමක් කැරකෙන්න පැය 24ක් නෙමෙයි පැය 250ක් විතර යනවා. දැන් ලොකු දවාලක් හම්බෙනවා ලොකු රාත්‍රියක් හම්බෙනවා. පරමාංශ ගොඩාක් වැඩියි මේ පෘථිවියේ භ්‍රමණ වේගය අඩු වුණාම ශක්තිය න්‍යාස්තියට ඇදෙන ධාරිතාව අඩු වෙනවා. එතකොට අපේ මරණය පෝස්ට්පෝන් වෙනවා. වයසට යන්නේ නැහැ ලෙඩ වෙන්නේ නැහැ. සෑහෙන කාලයක් යනවා.
එතකොට ඒක ධර්මයටපත් වෙච්ච නිසා ලෝක සත්‍යයා ඒ වායුගෝලයේ පීඩනය ගොඩාක් අඩු වෙච්ච නිසා ඒකට සාපේක්ෂව පෘථිවිය භ්‍රමණය අඩු වෙච්ච නිසා න්‍යාස්තික ශක්තිය ඇදෙන එකේ ධාරිතාව වෙනස් වෙච්ච නිසා ඇති වෙච්ච එකක්. දැනුත් අපිට අවුරුදු ලක්ෂයක් ජීවත් වෙන්න පුළුවන්. ඒකට මුළු ලෝකෙම කට්ටිය සිල් සමාදන් වෙන්න ඕනේ. මේ නයිට් ක්ලබ් පබ් බාරමය තබාරුම් ඔක්කොම වහලා දාලා වැරදි වැඩ කරන ඔක්කොම ටික නතර කරලා මිනිස්සු ඔක්කොම ධාර්මික වෙලා හැමෝම සිල් සමාදන් වුණොත් එක පැය 24ක් මුළු ලෝකෙම සිල් ගත්තොත් සයන්ටිස්ට්ලාට චෙක් කරන්න කියන්නේ රොටේෂන් ස්පීඩ් එක වෙනස් වෙලා. පැය 24කට වෙනස් වෙනවා. ප්‍රශ්නේ තියෙන මිනිස්සු එතනට එන්නේ නැහැ. ඉතින් ඒ කාලෙට එනවා. ඒ බුද්ධ ශාසනයක් එන කාලේද බුදු කෙනෙක් බුදු වෙන්න යනවා කියන්නේම ගොඩාක් බෝධිසත්වරු පාරමී පුරලා ඒ බුද්ධ ශාසනයට කියලා පාරමී පුරාගෙන ආපු කට්ටිය ඔක්කොම ගුණධර්ම වලින් එතකොට ගොඩාක් කට්ටිය ගුණධර්ම වලින් යුක්තයි. අන්න ඒ කාලේ වෙනකොට ඉතින් රොටේෂන් ස්පීඩ් එක අඩුයි. උපරිම ලක්ෂයක් යන්න පුළුවන්. උපරිම පල්ලයට අවුරුදු 7ක් යන්න පුළුවන්. බයිනවා නම් අවුරුදු 7යි. උපරිම චක්‍ර 7යිනේ පිටලා තියෙන්නේ. එන උපරිම අවුරුදු 7ට බයිනවා. උපරිම ලක්ෂයකට නගිනවා මේ. ලක්ෂයට නැගලා ටිකක් පිරියනවා. ඒ ඉඳ ටික ටික රොටේෂන් ස්පීඩ් එක වැඩි වෙලා 88ට එනකොට තමයි මෙත් බෝධිසත්වය පාළ වෙන්නේ. කේතුමති රාජධානිය පාළ වෙලා අවුරුදු 80000ක ආයුෂ වළඳලා ශාසනය නැවත පිහිටුවා. ඒම ස්ථීර නීතියක් නෑ. හැබැයි ඒක ප්‍රතික්ෂේප කරලා නීතියක් හදලත් නෑ. දැන් කෙනෙක් දිව්‍ය ලෝකෙට ගිහිල්ලා සෝතාපන්න වෙච්ච කෙනෙකුට නැවත ජාති සෝතාපන්න විදියට ගොඩාක් කුසල් පින් තියෙන මව් කුසක ඉපදිලා පුංචි කාලෙම අත් අවුරුද්දෙම යාගේ වෙනස ලොකුවට දැනෙනවා. හරිම අවබෝධයෙන් යුක්තයි. එතකොට එහෙම දරුවෙක් ශාසනයට පූජා කරලා දානවා. බලනකොට එයා ජාති සෝතාපන්න කෙනෙක්. එහෙම නැවත ඇවිල්ලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ ඉන්න සම්‍යක් දෘෂ්ටික දෙවිවරු. මේ මාර්ග ප්‍රැක්ටිස් කරපු අය. සෝතාපන්න ඒගොල්ලොත් එක සාකච්ඡා කළා. එතනින් සකෘදාගාමි අනාගාමි රාහත් කියලා එහෙම යන්නත් පුළුවන්. තලේ ප්‍රශ්නයක් නෑ. ඇදෙන්න තින්නේ මමනේ. මගේ හඩුව මං කොතන හැදුවත් රාහත්. ඒක දිව්‍යද බ්‍රහ්මද මනුස්සයද එහෙම නෑ. සත්ත්ව කුලවල හයට අර මාර්ගඵල කියන අවබෝධයේ ඒ විඥානයේ ඇබිලිටි එක පීඨනවා හඩුයි. සතෙක් කොතන හරි තැනක සෝතාපන්න වුණා කියලා කිසිම ග්‍රන්ථයක ආරූඪ කරලත් නැහැ. බුදු කෙනෙක් දේශනා කළත් නැහැ. මම දේශනා කරන්න හිටියා ආසයර කුරුල්ලෙක් ඒක හැයිලා සෝතාපන්න වෙලා ගියා. යාමනකම සෝතාපන්න. එහෙම කොහෙවත් අපි අහලා නැහැ. දිව්‍යයන්ට පුළුවන්. දේවගණ අපිට වඩා ඇඩ්වාන්ස් නේ. බ්‍රහ්මයන්ට ඊට වඩා පුළුවන්. ඒ කියන්නේ මිනිස්සු භවයේ තමයි අඩුම. එතනින් උඩ භවය වලට ප්‍රශ්නයක්ම නැහැ. මිනිස්සු ගොඩාක් වැරදි වැඩ කරාම බල්ලෝ වෙලා කූස වෙලා තිරිසන්න වෙලා ඉපදෙනවා. ඒ වගේම තමයි තිරිසන්නු හොඳ වැඩ කරලා මනුස්ස බවට ඇවිල්ලා තියෙනවා. සමහර බල්ලෝ ඉන්නවා මේ එයාව බලා ගන්න මිනිස්සු 10ක් ඉන්නවා. එයා වැසිකිලි එක්කන් යන වෙන මිනිස්සෙක් ඉන්නවා. නිදි කරනකොට පිටට තට්ටු කරලා බුදි කරවන්න මිනිස්සෙක් ඉන්නවා. කෑම හදන්න කට්ටිය ඉන්නවා. එයා යන්නේ ලොකු වාහනවල ඒ සිදාලා. ඇයි කියලා බැලුවාම ගොඩාක් පින් කුසල් කරපු කෙනෙක් උන්ටට පොසත් උන්ට පින් කරපු මිනිස්සෙක් බලු වැඩක් දෙකක් කළා. එන්නර බලු හත්නේ ඉපදිලා. ඒ බලු වැඩේ නිසාම ඒක වෙලා තියෙන්නේ. මොනවාරි බලු වැඩක් කළා යා. අපි සතෙක් ඇති කරනකොට උරතල් කරනකොට අපි දන්නේම නැතුව සතාට සෙනෙහබර වෙනවනේ. ඒ සතා ගැනමනේ හිතන්නේ. ඒ සතා ගැනමනේ කල්පනා කරන්නේ. ඒ සතාත් එක්කමනේ ඉන්නේ. අපේ මනස ටික ටික එයා ගැන තින් තැම්පතු ගිහිල්ලා අන්තිම මොහොතේ ඒ සතා පිළිබඳවම මතක් වෙච්ච නිසා ඒ සත්ත්ව කුලීප දෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තරයේම කියනවා නිවන් දකින බෝධිසත්වරු උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී අය සත්වය උරතල් සත්වය ඇති කරන්න එපා. ඒගොල්ලන්ට සෙනෙහබර වෙන්න එපා. එහෙම ඇටච් වුණොත් ඒ හේතුව නිසා ඒ කුලයටම ගිහලා ඉපදෙන්න පුළුවන් නැවත. අත්තර ගන්න බැරි වෙයි කියලා. අර එක උපාසක මහත්තයෙක් අන්තිම මොහොතේ ICU එකේ මැරෙනකොට කිව්වලු මගේ බල්ලා මට ගේන්න මට මේ අන්තිම උස් පණ යනකොට බල්ලා බලන්න ඕනේ. බලනකොට දරුවෝ බලන්න ඉතිලා නෑ යාට. දරුවෝ බලන්න ඉතිලා නෑ. බල්ලා බලන්න තමයි ඉතිලා තියෙන්නේ. අධ්‍යාපනය පිරිහෙන්න පුළුවන්. පාරමී කියන්නේ DNA වලට යන එක. අරක මතකයක්නේ. දැන් O level වල තිබිච්ච මෑණියන්ගේ ප්‍රශ්න පත්‍රයක් දැන් ගෙනල්ලා දුන්නොත් තියන්න පුළුවන්ද? හැබැයි රිසල්ට් එක බැලුවම ඇඩ්වාන්ස්. නමුත් දැන් පත්‍රේ ලිව්වොත් එම S8ක් හම් වෙයිද කියන එක සුවර් නෑ. ඇයි ඒ? අධ්‍යාපනය මතකයක්. පාරමී කියන්නේ තැම්පතුවක්.
ජාති සෝතාපන්න නම් එයා කවදාකවත් පුදුජන භවක ඉපදෙන්නේ නැහැ. නැවත සෝතාපන්නම තමයි. එතනින් උඩට තමයි වඩන්න තියෙන්නේ. පල්ලයට යන්නේ නැහැ. හැමදේම යාපත් විදිහට හිතන්න. මොකවත් අපට වැරදිලා නැහැ. අර අපිට ලැබිච්ච දේ වලින් සතුටු වෙන්න සැනසෙන්න අපි දක්ෂ වෙලා නැහැ. ඒ නිසා නොලැබිච්ච දේ ගැන අපි දුක් වෙනවා. අද මට කොත්තු රොටි හම්බ වුන්නේ නැහැ කියලා මම දුක් වෙනවා. හැබැයි පරිප්පුයි සම්බෝලයි බතුයි හම්බ වෙලා. ඒක කාලා සතුටු වෙන්න මම දක්ෂ නැහැ. අර නැති එකට දුක් වෙනවලු තියෙන දෙයට සතුටු වෙන්නේ නැලු. මෙන්න මෙච්චරයි අදන්න තියෙන්නේ. අදුවාම ලෝකේ හරිම සතුටින් ජීවත් වෙන තත්ත්වෙටපත් වෙනවා. හොඳයි සෝපත් වේවා.